හැබැයි සෝතාපන්න කෙනෙකුට මම ඔළුවෙන් හිටගෙන මාන්සි වුණත් බෑ. බුදුහාමුදුර කියන යාව පුදුජන කරන්න බෑ. සෝතාපන්න කෙනා පුදුජන කරන්න බුදුහාමුදුරන්ටත් බෑ. එතකොට සර්වඥතා ඥාණයෙන් තාක්ෂණය පාවිච්චි කළත් ඔක්කොම ෆේලියර්. අපි කියන ටෙස්ටිං ෆේලියර්. බෑ. එයා පුදුජන වෙන්නේම නැල්ලු. ඇයි? එච්චර බැරිලු එයා. ඒ අවබෝධය ඒ තරම් ශක්තිමත්ලු. සිවුරු හැරලා ආනන්දාංගුරු ගියා. එයා ඒ ගී ගෙදර ඉඳලා කලකිරිලා ඒන් කොටලා වෙන්න තින ඔක්කොම උනත් ආනන්දාංගුරුවන්ට. ඒ අග්‍ර ශ්‍රාවක උපස්ථායකට සෝතාපන්න ඵලය පුදුජන ඵලය කරන්න බෑ. ඌණියන් නෙමෙයි මොන දෙයක් කැපුවත් සෝතාපන්න තමයි යා. ඒක වෙනස් කරන්න බෑයි. මොකද්ද යට වෙලා තියෙන්නේ? ඔබ වහන්සේට වෙනකොට ඔබ වහන්සේට ඒක තේරෙයි. මොකද්ද ඒ සෝතාපන්න ඵලයෙන් ඒ විඥානික සත්‍යයට වෙන්නේ? වතුර වැදුනද තෙමුණද? හරියටම කියන්නේ. මේ වතුර ඇතුලේ තියනවද නැද්ද? තෙමුණා කියලා ඔබ වහන්සේ කිව්වේ මොනවාද? මෙච්චරලා කියන්නේ තෙමුණා කියලා කිව්වේ මොකද උනේ? ඇතුලේ තියෙන එකට එළියේ තියෙන එකට වෙනසක් දකින්නව නේද? ආන්න ඒක තමයි ප්‍රශ්නේ. මේ පටවි ධාතුව නෙමෙයි අර කෝප්පේ ඒ පටවි ධාතුව නෙමෙයි අමාරුට මේක යකඩනේ මේක අපරාධ මේක වටින්නේ රුපියල් 4000කට මේක නෙමෙයිලු මේක වෙනයිලු පටවිය වශයෙන් අඳුනන්නේ නැල්ලු ආපය වශයෙන් අඳුනන්නේත් නැල්ලු සෝතාපන්න කෙනෙක් යනවලු උඩින් කවුරු කෙනෙක් වතුර එකක් කරනවා වරාස් කරලා වටිනවලු ඒ ටික බිව්වලු ඒ වතුර ටික බිව්වම ගියාලු උඩවත් බැලුවේ නැල්ලු ඇතුලේ වතුර තියෙන ප්‍රශ්නයක් නැහැ ඉතින් එළියේ දෙකම එකයි ඉන්නේ ප්‍රශ්නයක් නැහැ ඇයි ආපය වශයෙන් අඳුරනවලු ගාලා පිම්බ ඇයි මොකද පිඹින්නේ නිකම් බට දෙකක් දාලා පම්ප් එකක් දාලා උදේ ඉඳලාම හදිනවා උස්න ප්‍රශ්නයක් නැල්ලු ඒ උස්න පොඩ්ඩක් ඇඟට ප්‍රසර් කරාලු රවල බලන මොකද පිඹින්නේ ඇඟට පිම්බල උගන් ටික. එහෙනම් වාතයේ වශයෙන් එයා අඳුරන්නේ නැහැ. තේජෝ වශයෙන් අඳුරන්නේත් නැහැ. එයා කවුද? සෝතාපන්න කෙනා පටවිය වශයෙන් අඳුරනවා. ආපය දැන් නිදාසෙන්න ඕනේ සතරමා භූතයගෙන්. ඒ සතරමා භූතයගෙන් නිදාසෙන්න අඳුන ගන්න ඕනේ මොනවද? දහසක් මණ්ඩල සම්මාදිට්ඨිය වතුර දෙන්නට අවුල් වෙන්නේ නැහැ. ලෝකේ ක්‍රම 1000ක් තිබුණාට මොන ක්‍රමය වැඩුවත් මොන ක්‍රමය අවබෝධ වුණත් එයාට අවබෝධ වෙන්නේ සතරමා භූතය. ඒ නිසා බුදුහාමුදුරුවෝ කියලා ප්‍රශ්නයක් නැහැ. මොකද්ද? අනිත්‍යද? මරණානුසති ප්‍රශ්නයක් නැහැ. මරණානුසති ඒත් මේකළු වැටෙන්නේ. මේ ලෝකේ නාම රූප වල කිසිම දෝෂයක් නැ ඔක්කොම තියෙන්නේ මගේ කමන ඒකත් අඩම. ඒකෙමත් මේකළු වැටෙන්නේ. 1000න් මොන ක්‍රමයේ වැඩුවත් එයාට අවබෝධ වෙන්නේ මේ භූතිය හතර දෙනාලු. ඇයි? එයා ගැලවෙන්න ඕනේ භූතියගෙන්නේ. එයාලු අවබෝධ වෙන්නේ. දැන් පැහැදිලිද? තමන් අවබෝධය තුළ ඉන්නවා නම් ඒක මම ආන්නේ නැහැ. මම කවදාකවත් ඇවිල්ලා නැහැ. ඒතුව මට එම ප්‍රශ්නයක් තිබුණේ නැහැ ලෝකේ. ගුරුවරයා මගෙන් එක සැරයක් ඇහුවා ඉතින් ඔයාට මේ පටවියාපොතේ පිළිම ප්‍රශ්න තියෙනවද කියලා. ඒ ස්වාමීනි ඔබ වහන්සේට මොකද ප්‍රශ්නයක්ද කියලා. නැහැ කියලා කිව්වා. ප්‍රශ්නයක් නැහැ. මා පොළව පරිප්පු වෙනවා මා පොළව රොටි වෙනවා. ඉතින් ඒක වළඳනවා. ඒක කයේ ලේ බවටපත් වෙනවා මස් බවටපත් වෙනවා. ඒවා මැරෙනවා ඒවා වැටෙනවා නැවත ඒවා පොළොවට පස් වෙනවා මල මුත්‍ර ඒවත් පොළොවට පස් වෙනවා ඒවා නැවත ගස් බවට ධාන්‍ය බවට පත් වෙන ඒවා නැවත ආහාර බවට පත් වෙන ඉතින් චක්‍රිකෙ ඉතින් ප්‍රශ්නයක් නැහැ එයා පටවිය හරියටම හඳුනනවා එයාට පොලොස් යන්ජිනේට පරිත් වෙන වෙනසක් නැහැ මේ පොලොස් කැල්ල දෙන්නක එයි පොලොස් වලට වෙනම වටිනාකම නෑ ආර්ය කෙනෙක් කියන රාතන් ආතේ උන්වහන්සේට පොලොස් දෙන්නේ නැහැ පොලොස් වලට පරිප්පු දෙනවා මේක පරිප්පු පොලොස් නැදෙන්න පොලොස් වලට පරිප්පු ප්‍රශ්න නැහැ මේක පොලොස් මේක පරිප්පු නකවල නැයි වෙනස දකින්නවා කියන්නේ එයා තාම පටවිය වශයෙන් ආපේ වශයෙන් වායුව වශයෙන් හඳුරන්නේ නැහැ. ඒ හඳුරන්නේ නැති නිසාලු ඒ ප්‍රශ්නේ තියෙන්නේ. කවුරු කෙනෙක් පොඩ්ඩක් ඇඟේ වැප්පුනම මොකද දන්නේ කියලා මොකද කරන්නේ.
පොඩි ආන්සිලා ඉතිවල පැය 3ක්. පිට වැදුනලු මේකට තඩි බෑවේ නෑ යා. ඇයි? පටවිය වශයෙන් අන ඒකයි අර සෝතාපන්න කෙනා වෙනස් කියලා කියන්නේ. එයාගේ ඇඟේ කමන්නේ ඔබ ප්‍රශ්න ඔබට මුත් කර දෙන්නේ නැද්ද? නේ මම යවිලා පුනේ උන්වහන්සේ මගින් අර කර දෙන්නේ නැද්ද? විචිර ගුණයපත් ගිනා කියන්නේ මම සංවරය යන ඊට පස්සේ මේ වගේ ආර්යවරුන්ගේ ඇඟේ ඇප්පිලා පව් සිද්ධ වෙනවා නෑ. අරුණාන්සලා කරදර වෙයි කියලා ඉන්න උන්වහන්සේ සංවර වෙනවලු. දන්නේ නැතු උන්වහන්සේ සෝතාපන්න වෙනවා. හේතුව එයා ඒ පටවිය හඳුරනවා. එයා ආපේ සෝතාපන්න කියන්නේ ඒක තමයි. සම්මා දිට්ඨිය ඒක ඥානයක්. ඒක ඵලයක් කියලා අර කැම පාර්සලයක් කෙසෙල් ලැබෙ. එහෙම දකින්න එපා. දැන් ඵලය කියනකොට අපි නම් කේක් ගෙඩියක් වගේ මොකද්ද වෙන්නේ? ඒක ඥානයක්. මේ දකින්න නාම රූප තේරුම් ගන්න හැකියාවක් ඒක ඥානයක්. ඒක සෝතාපන්න ඥානයක්. මේ සෝතාපන්න ඥානයෙන් බලනකොට එයාගේ ලෝකේ වෙනයි. දැන් මිනිස්සු මාළු අල්ලන්නේ මනුස්සයගේ ලෝකේ මූද තියා බැලුවාම දන්නවා උරුළු රංචුවක් එනවා. අර යන අර කළු වෙනකොට එයා දන්නවලු මෙතන සාලු රංචුව. ආල්මැස්සෝ රංචුවක් කරනවා. මාදල දැම්මනම් හරි. ඇයි? කුඹල්ලාව ටිකක් එනවා. දැන් මෙයා මූද තියා බලාගෙන අර මූදේ අර මාළු යනේවලු කියන්නේ. එහෙම ඉන්න අලාවත පැත්තේ මේ මීගම් පැත්තේ ඉන්න ඉතින් බලාගෙන ඉතින් ඒක මූද තමයි බලන්නේ. එයාට රැලි පේන්නේ නැව් පේන්නේ අර අද ඉර බහිනවා ඒක පේන්නේ මොකවත් යන පේන්නේ එයාට පේන්නේම අර ටික විතරයි. එයා ඉන්නේ ඒ ලෝකේ. එන සෝතාපන්න කෙනාට පුදුජන ලෝකේ තියෙන දේවල් මොකවත් පේන්නේ නැහැ. එයාට පේන්නේ ඔක්කොම සෝතාපන්න ආර්ය ලෝකේ තියෙන දේවල් පේන්නේ.